ඔයා නැති කාලේ වාට ගොඩක් හර්ට් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා කැමරාවක් අහන්න ගිහලා ඒ වගේ මොමන්ට්ස් තියෙනවා. මේ මිනිහේ කැමරාව ගන්න කොච්චර කට්ට කාලක් තියෙනවද කියලා මෙන්න මේ වගේ මිනිස්සු තමයි දන්නේ. තියෙනවා තිදරන් තියෙනවා. මොකද යාළුවන් ගාව තියෙනවා සහ අපි අවුට්සයිඩ් තැන් වලින් රෙන්ට් කරද්දී එන එක්ස්ප්‍රෙෂන් එක අපිට ඩිරෙක්ට් කියන්නේ ඒක ටිකක් වෙනස්. කියන්නේ යාළුවෙක් ඉල්ල ගන්න අපි ඩිරෙක්ට් එහෙම ඉල්ලන්න බෑ. එයාට ඒකට යන කොස්ට් එක වගේ අපිට දරන්න වෙනවා. සහ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි අපිට ඕන වෙලාවට අපිට ඕන ඉක්විප්මන්ට් එක අවైలබල් නැහැ. ඒකට කැමරාවක් ගන්න කොච්චර කට්ටක් කාලද ගත්තේ? So guys අපිත් එක්ක ඉන්න ප්‍රභාෂන්. So from කොහෙද brother? බෙල්හිල්ල. ඒ කොහෙද ඉන්නේ? රත්නපුර. Okay රත්නපුර කොල්ලෙක්. So කොළඹ එතකොට? කොළඹ තමයි මම ජොබ් එක කරන්නේ. ජොබ් එක කරන්නේ. right super. මොකද්ද දැනට ඉන්න ෆීල්ඩ් එක? මීඩියා තමයි ඕවරෝල්. එක දෙයකට කියලා ફોකස් කරලා නැහැ. ඕවරෝල් මීඩියා වැඩ කරගෙන. super. ඔයාලට දැන් වයස? වයස 25යි. වයස 25යි. So brother කොහොමද මේ ෆීල්ඩ් එක ඔයාට චූස් කරන්න ආසාවක් ආවේ? මෙහෙම මම යුනිවර්සිටි ඉන්න කාලේ මීඩියා ක්ලබ්ස් වලට ජොයින් වුණා. ඒ වගේ ඒ වැඩවලට ජොයින් වුණා. එක්ස්ට්‍රා කරිකියුලර් දේවල්. එතකොට ඉතින් ඒවට පොඩි පැෂන් එකක් ආවා. ඒකම මට හිතුණා මේක හොඳ ෆීල්ඩ් එකක්. මට කන්ටිනියු කරන්න පැෂන් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම දිගටම තෝරගත්තේ. super. මේ ෆීල්ඩ් එක චූස් කරන්න කලින් ඔයා මොකද්ද කරගෙන හිටියේ? ෆස්ට් ජොබ් එක මේක තමයි. මම යුනිවර්සිටි හිටියේ. ඒතකොට කොහොමද ජොබ් එකක් කරේ නැහැ. එතකොට ඊට පස්සේ මම පළවෙනි කැරියර් එක විදිහට තෝරගත්තේ මේ සයිට් එක. මේ සයිඩ් එක. අනේ ෆස්ට් ටයිම් ඔයා මේ ෆීල්ඩ් එකට ආපු වෙලාවේ ඔයාගේ ස්ටෑන්ඩඩ් එක කොහොමද මොන වගේ ස්ටේටස් එකක්ද තිබ්බේ? ස්ටේටස් කියන්නේ ස්මෝල් ටයිම් විදිහට මම පටන් ගත්තේ. ස්මාර්ට් ෆෝන් එකකින් වගේ ෆොටෝග්‍රැෆි වගේ නෑ හැමයි. නැත්නම් මම ග්‍රැෆික් ඩිසයින් කරා මගේ ලැප්ටොප් එකකින්. ඒ විදිහට කරා. එතකොට යුනිවර්සිටි එක ඇතුලේ සයිට් ප්‍රොජෙක්ට් කරද්දී රෙකග්නිෂන් එකක් හම්බුණා. එතකොට මොටිවේෂන් එකක් හම්බුණා. ඉස්සරහට කරගෙන යන්න. කවුද ලොකුම සපෝට් එක දෙන්නේ ඔයාට? ලොකුම සපෝට් එක කියන්නේ අම්මයි තාත්තයි. okay තාත්තා මොකද්ද කරන්නේ? තාත්තා රිටයර්ඩ් පොලිස් ඔෆිසර් කෙනෙක්. okay අම්මා ටීචින් කරන්නේ. okay මේ ෆීල්ඩ් එක පටන් ගන්නකොට ළඟම ඉඳලා ඔයාට ෆුල් මොටිවේෂන් and සපෝට් එක දුන්නේ කවුද? මාත් එක්ක වැඩ කරන මගේ යාළුවෝ තමයි මුලින්ම සපෝට් කරේ. super. so දැන් කොහොමද ඔයා ෆීල් කරන්නේ? මම දැන්ට පර්මනන්ට් ජොබ් එකේ ඉන්නේ. එතකොට ඒක මීඩියා රිලේටඩ් ඒකම මම සයිඩ් හස්ල් එකක් විදිහට ෆොටෝග්‍රැෆි කරගෙන යනවා ග්‍රැෆික්ස්. super. so කැමරාවක් ගන්න කොච්චර කට්ටක් කාලද ගත්තේ? කැමරාවක් ගන්න අවුරුදු 3ක් විතර පෙරම් පුරු කරේ හිටියා. okay මම තිබ්බේ නැහැ ෆෝන් එක විතරයි තිබ්බේ. රෙන්ට් කරගෙන හිටියා. ඒකම මුලින් හිතා හිටියේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි තුරු කරලා ගන්නවා කියලා. ඊට පස්සේ ලෝන් ස්කීම් එකට. එහෙම තමයි ඉතින් සෙට් කරගත්තේ. එක පාරටම කැමරාවක් අතට ගත්ත ගමන් ඔයාටම කියලා කැමරාවක් ගත්ත ගමන් ඔයාට මොකද්ද දැනුනේ? දැන්න කියන්නේ ඒක හරිම අන්රියල් සරියල් ෆීලින් එකක්. okay මොකද කැමරාස් සෙට් දරන් කැමරාස් එක ඇත්තටම වැඩ කරලා තියෙනවා. ඒ වුණාට තමන්ගෙම කියලා ඒක අර ඇත්තටම කියන්න හරි අමාරුයි. මට දවස් දෙක තුනක් යනකම් හිතා ගන්න බැරුණා ඇත්තටම කැමරාවක් ගත්තා කියලා. ඇත්තටම හරිම ග්‍රේට්ෆුල් ලැබිච්ච දෙයට ඒක සස්ටේන් කරගෙන යන්න තමයි. අනිවාර්යෙන්. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් කැමරාවක් ඔයා නැති කාලේ ඔයාට ගොඩක් හර්ට් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා කැමරාවක් අහන්න ගිහලා ඒ වගේ මොමන්ට්ස් තියෙනවද? තියෙනවා. තිදරන් තියෙනවා. මොකද යාළුවන් ගාව තියෙනවා සහ අපි අවුට්සයිඩ් තැන් වලින් රෙන්ට් කරද්දී එන එක්ස්ප්‍රෙෂන් එක අපිට ඩිරෙක්ට් කියන්නේ ඒක ටිකක් වෙනස්. කියන්නේ යාළුවෙක් ඉල්ල ගන්න අපි ඩිරෙක්ට් එහෙම ඉල්ලන්න බෑ. එයාට ඒකට යන කොස්ට් එක වගේ අපිට දරන්න වෙනවා. සහ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි අපිට ඕන වෙලාවට අපිට ඕන ඉක්විප්මන්ට් එක අවైలබල් නැහැ. එතකොට ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා කලින් අපි දාගත්ත වැඩක්. එතකොට රෙන්ට් කරද්දී එන ප්‍රොසීඩියර් එක හරිම කොම්ප්ලිකේටඩ්. ඒවා අපි ප්‍රූව් කරන්න ඕනේ. මොකද කරන්නේ? එතන කොහෙද ඉන්නේ මේ වගේ දේවල්. එතකොට ඒක හරිම අන්කම්ෆර්ටබල් නෙක් ෆීලිං එක. ඒකත් එක්ක තමයි මම ප්‍රොසීව් කරේ කැමරාවක් ගන්න. අනිවාර්යෙන්. so ජීවිතේ යන්නේ ඒ වගේ කට්ට කාලා තමයි මිනිහෙක් කැමරාව කෝල් කරන්නේ. හැබැයි ඊසිලි කියලා යන්න පුළුවන් කාට වුණත් අයියේ මාව ෆොටෝ එකක් ගන්නකෝ කියලා. හැබැයි ෆොටෝ එකක් ගන්න ඒ මිනිහේ කැමරාව ගන්න කොච්චර කට්ට කාලක් තියෙනවද කියලා මෙන්න මේ වගේ මිනිස්සු තමයි දන්නේ. and brother තියෙන ලොකුම ඩ්‍රීම් එක මොකද්ද දැනට? එහෙම පොඩි කාලේ ඉඳන් මට ඩ්‍රීම්ස් කියලා දෙයක් තිබිලා නැහැ. ඒක තමයි
වියට් දේ මං ගැන මම කරන්නේ මට ඒ කාලට හරියන මට ෆිට් වෙන විදිහට දෙයක් සෙට් වෙනවා නම් මම ඒක පර්සිව් කරනවා. ඕකේ. මට ඒක ෆැෂන් එකක් තියෙනවා නම් මම ඒක සස්ටේන් කරන් යනවා. ඩ්‍රීම් එකක් කියලා නෑ හෝප්ස් තියෙනවා. වෙල් රෙකග්නයිස් වෙන එක. يعني ෆේම් එක නෙමෙයි ඕන. ඔයා කරන දේ වට සැලස්. ආර්ට් ෆෝම් එකක් විදිහට මේ මගේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක එළියට දාන එක ෆොටෝග්‍රැෆි ත්‍රූ ඒක තමයි තියෙන ලොකුම ගෝල් එක. සුපර් බ්‍රදර්. සෝ සාමාන්‍යයෙන් මෙච්චර කාලෙට ඔයා කරපු දේ දැන් ඔයා මගේ ගොඩක් ක්‍රෙඩිට්ස් ඇවිල්ලා මම මෙහෙම ඉන්න එකට රීසන් එක මෙයාලා තමයි කියලා කියනවා නම් යාළුවෙක් වෙන්න පුළුවන්, පෑරන්ට්ස් වෙන්න පුළුවන්. පේරන්ට්ස් තමයි අංකයකට. එයාලා තමයි ඒ කියන්නේ අර කාලයක් තියෙනවා තමන්ව ඩිස්කවර් කරගෙන යන. එතකොට ඒ කාලේ සපෝට් එක දීලා කරන වැඩේට ට්‍රස්ට් එකක් ඇති කරලා එහෙම සපෝට් කරේ යාළුවා. ඒකම යාළුවෝ ගැන ගොඩක් කියන්න ඕන. මොකද යාළුවෝ ගොඩක් වෙලාවට කැම්පස් එක ඇතුලේදී මම කරපු දේවල් වැඩේක යාළුවා ඇප්‍රීෂিয়েට් කරලා නිතරම මම කරපු දේවල්. සහ ඒකම මෙන්ටර්ස්ලා, සීනියර්ස්ලා, ජුනියර්ස්ලා හැමෝම සපෝට් කරමින් ඉඳලා තමයි මට මං ගැන කොන්ෆිඩන්ස් එකක් ඇති වුණේ. So brother, දැන් ඔයා මොකද්ද කරගෙන ඉන්නේ and මොකද්ද ඔයාගේ pages තියෙනවද? page name එක මම ඔයාලට කියන්න පුළුවන්. and ඔයා මොකද්ද දැනට කරගෙන ඉන්නේ එහෙනම්? මේ කැමරාවක් ගත්තා දැන් මොකද්ද continuously කරගෙන ඉන්නේ? continuously කියන්නේ මේ අද පළවෙනි පාට තමයි මං ආවේ පොඩි random ටිකක් ගන්න කැමරා ගෝල් ෆේස් එකේ ස්ට්‍රීට් ලයිෆ් එකේ ඒ වගේ ඒකම ඉවෙන්ට්ස් කරන්න ටාගට් කරා ඉන්නවා. ඒ වගේ මගේ දැන්ට කලෙක්ෂන් එකක් තියෙනවා. මම කරපු ගොඩක් මොබයිල් ෆොටෝග්‍රැෆි සහ ඉවෙන්ට්ස් වල. එතකොට මම පේජ් එකක් තියෙනවා මගේ නමින් පටන් ගත්ත එකක්. සහ ඉවෙන්ට්ස් වලට මම එකක් කරගෙන යන්න හිතන් ඉන්නවා. ඒක තමයි තියෙන ලොකුවට තවම ලොකු ෆේම් එකක් නැහැ. ඒ වුණාට හිතන් ඉන්නවා ඉස්සරහට ඩෙවලොප් කරගෙන. අනිවාර්යෙන් ඔයාගේ passion and goals ඔයාට continuous වෙන්න ජය වේවා brother ජය වේවා. so රත්නපුර කොල්ලෙක් so ජීවිතේ හොයාගෙන යනවා. so දැන් passion එකක් විදියට දෙයක් කරගෙන ඉන්නවා. අනිවාර්යෙන් support කරමු, අගය කරමු, ඉස්සරහට ගෙනියන්න. thank you very much brother. see you bye.